කවුන්ට් එක දෙන්න. ජේසුස් පිටයි ඔබ සැමට. අද දින මහා බ්‍රහස්පතින්දා මහා රාත්‍රී භෝජන සමරන මේ අවස්ථාවේදී ජේසුස් වහන්සේගේ ජීවිතයෙන් විශේෂ පණිවිඩ අපට ලබා දෙනවා. පළවෙනි පණිවිඩය නම් මේ රාත්‍රිය ප්‍රේමයේ රාත්‍රිය ලෙස අපට හඳුන්වන්නට පුළුවන්. උන්වහන්සේ ප්‍රේමයේ පනත දානය කරපු රාත්‍රියයි මේ. එහෙනම් ඔබට ප්‍රේම කරන්න ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න. වෛරය, අසමගිය සහ රණ්ඩු දබර කියන යුද්ධ තියෙන මේ ලෝකයේ ජේසුස් වහන්සේගේ ඒ ආරාධනය ප්‍රේමයෙන් ලෝකයේ වැළඳ ගැනීමට. එමෙන්ම මේ රාත්‍රිය නායකත්වයේ නිහතමානී රාත්‍රිය. එනම් උන්වහන්සේ අපට ආරාධනා කරන්නේ නායකත්වය සේවය ලැබීමට පමණක් නොව සේවය කිරීමට. අපි නිහතමානී නායකත්වයන් කෙරේ කෙසේ යන්නේදයි උන්වහන්සේ පාදසේදීම තුළින් අප සැමට වටහා දෙනවා. එමෙන්ම උන්වහන්සේගේ තවත් ආරාධනයක් වන්නේ ජේසුස් පිටයි ඔබ සැමට. අද දින අපි මහා බ්‍රහස්පතින්දා සමරනවා. ඒ කියන්නේ ජේසුගේ භෝජන ආහාර වේල. අද දවසේදී උන්වහන්සේ ලස්සන ප්‍රේමයේ පන්පත් දෙනවා. උන්වහන්සේ ප්‍රේමයේ භෝජන පවත්වනවා. උන්වහන්සේ කියන්නේ ඔබට ප්‍රේම කරන අයට ප්‍රේම කරන්න. ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න. ඔබට ප්‍රේම කරාක් මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න. ලෝකයේ මේ කාලයේදී තමන්ගේ අසල්වැසියාට වෛර කරන අවස්ථාවක ජේසුස් වහන්සේගේ ආදර්ශයෙන් උන්වහන්සේ අපට කියන්නේ මේ ලෝකේ අපිට වෛර කරන අයටද අපිට ප්‍රේම කරන අයටද හැම එක්කිනාටම උන්වහන්සේගේ ප්‍රේමය ලබා දෙනවා. ඉන්පසු උන්වහන්සේ වැදගත් මාතෘකාවකට එනවා. වැදගත් දෙයක් අපිට පෙන්වනවා. ඒ තමයි නායකත්වයේ නිහතමානීකම. නායකත්වය යනු සේවය ලැබීම පමණක් නෙවෙයි. සේවය කිරීමට මුල පුරන ලෙස උන්වහන්සේ අප ආරාධනා කරනවා. උන්වහන්සේගේ ඒ ජීවිතාදර්ශය තුළින් අපේ ජීවිතත් උන්වහන්සේ වෙතට ලං කර ගන්නට ඔබ සැමට ආරාධනා ජේසුස්.